ඉතින් අදත් මගේ කඳුකර දිනපොතේ ඉන්න මගේ ආදරණීය ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එහෙනම් අදත් යමුකෝ මගේ කඳුකර ගෙදරට. ගේ ඇතුළ නම් හරීම උණුසුම්. පේනව නේද? උදුනේ ගිනි දැල් දැල්වෙමින් තමයි තියෙන්නේ. මේ මගේ නිවසේ ඇතුළ හරිම ලස්සනයි නේද? එහෙනම් එන්නකෝ මගෙන් ඔයාට සංග්‍රහයක්. මේ මං උදේම ඔයාට හදපු බනානා බ්‍රෙඩ් එකක්. නැවුම් කෙසෙල් වලින් තමයි මම මේක හැදුවේ. ඉතින් උණු තේත් තියෙනවා. ඔයාට කැමති තරම් මේවා කාලා තේ බොන්න. අදත් මං ඔයා වෙනුවෙන්ම රස කේක් එකක් හදන්න යන්නේ. ඔයා එද්දී මං මගේ චොක්ලට් කේක් එක පුච්චගෙන තමයි හිටියේ. මේ තියෙන්නේ නැවුම් ස්ට්‍රෝබෙරි. මගේ කෙවත්තෙන්ම කඩපුවා. ඉතින් අපි දැන් මේ අපේ කේක් එක මේ විදියට සරසගමු. කඳුකර ගෙදර හැමදාම මේ කේක් කෑල්ලක් නම් වරදින්නේ නැහැ. මන් දන්නවා මගේ ආදරණීය ඔයාලත් මේ කේක් කෑල්ලක රස බලන්න නම් ආසයි කියලා. දැන් නම් ඔන්න කේක් එක සරසලා ඉවරයි. අපිට තියෙන්නේ මේ රස කැලෑ ස්ට්‍රෝබෙරි ටිකෙන් මේ කේක් එක සරස ගන්න. ඉතින් කේක් කෑල්ලකුත් අරගෙන අපි යමුදාර එලිමහන තියෙන අපේ ලී බංකුවට. කඳුකර ගෙදර මං ඉන්න ආසම තැන තමයි මේ. ඈතින් පේන කඳු මිටියාවත හින්දා මෙතන හරීම ලස්සනයි. මේ නම් තියෙන්නේ මගේ පුංචි ගෙවත්ත. මං චූටි පැල ගොඩක් වවලා තියෙන්නේ. මෙතන තියෙන ගොඩාක් මල් කඳුකර පන්නේ ඒවා. මේ මැටි පෝච්චි නම් මම ගමේ තිබුණු පොලෙන් ගත්තේ. ඒවත් ලස්සනයි නේද? ඉතින් අපි යමු දැන් උණුමුණු කෝපි කෝප්පයක් එක්ක අපි හදපු රස කේක් කෑල්ලෙන් පොඩි කෑල්ලක් කාලා බලන්න. දැන් නම් කඳුකරයට හවස් වෙලා ඉර බෑගෙන යන ගමන් පෙනෙන හැම තැනකම දිස්සුනේ කහපාටේ. මගේ අපූරු සුරතලා ක්ලෝයි මේ ඉන්නේ මෙතන ඉඳගෙන අපි දිහා බලාගෙන. ඉතින් අදට අපේ කඳුකර දිනපොත ඉවරයි. කඳුකරේ ගෙවන මේ සුන්දර දවස් ඔයාටත් හරිම අපූර්ව ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයාගේ අදහසත් මට කියලා යන්න අමතක කරන්න එපා. ආයෙත් හමු වෙමු කඳුකර දිනපොතෙන්.